තමාගේ ආදරේ නිවේදවාගේ මහසාගරේ සිත පවේ නොබිනේත්‍රා නිදිනෑ. Hello, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට මේ මගේ පළවෙනි vlog එක. ඉතින් අද චූටි වීඩියෝ එකක් ගෙනාවා. දැන් මෙහි වෙලාව නම් 7:00මාරයි. ලංකාවේ මං හිතන්නේ 12ට වගේ ඇති. මොකද ලංකාවේ වෙලාවට වැඩිය පැය 4:00මාරක් පස්සෙන් තමයි මෙහි වෙලාව යන්නේ. මං අද නැගිට්ටි ඉතින් 7:00මාරට. මේ එළියට වෙලා හිටියට මාර සීතලයි. මේ නම් ඉතින් ළමයි අපේ ගෙදර ඉඳන් එළියට බැස්සහම පේන වටපිටාව තමයි. සීතල වුණාට හැබැයි එළියට බැස්සම නම් අමුතුම වයිබ් එකක් තමයි හිතට දැනෙන්නේ. මොකද ඒ තරම් ලස්සනයි වටපිටාව. මගේ දවස මම පටන් ගන්නේ මෙන්න මේ දේ කරලා. මොකද මගේ ජීවිතේ මම වැඩිපුරම විශ්වාස කරන මගේ හිතේ උඩින්ම ඉන්න කෙනා තමයි මගේ ජේසු. ඉතින් එයාට යාඥා කරලා දවස පටන් ගත්තාම මගේ දවස හරිම සුබයි. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ. ඒ මගේ ජීවිතේ මට හම්බෙලා තියෙන මේ හැමදේම හම්බෙලා තියෙන්නේ මගේ ජේසු හින්දා. ඉතින් මං එයාට ගොඩාක් ආදරේ. අපි කොච්චර දියුණු වුණත් මොන රටකට ගියත් අපේ ළඟින් හිටපු අයව අමතක කරන්න හොඳ නැහැ. එහෙම නේද? මේ ටිකේම මෙහෙට මාර විදියට වැස්සා. අද නම් හැබැයි වැස්ස අඩුයි. මොකද අද දවසම තාම වැස්සේ නෑ. කියන්න බෑ ඉතින් දවල් වෙද්දි මොනා කරයිද කියලා. මේ ටිකේම හැබැයි වැස්සා. අද නම් හැබැයි හොඳයි. මොකද මේ සීතාස්සේ වහිනවා කියද්දි ආයේ ඉතින් කතා කරන්න දෙයක් නෑ. කොහොමද මේ සීතලේ කොෆි එකක් තිබ්බන. ඔන්න ඉතින් හැදුවමම කොෆි එක. මොකද මම කිරි බොන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්සර ඉඳන්ම චූටි කාලේ ඉඳන්ම මම කිරි බොන්නේ නැහැ. කෝෆි තමයි බොන්නේ හැමදාම. මෙහි නම් ඉතින් සීතලටත් එක්ක කෝපි බිව හැකි හොඳට. එහෙනම් ඉතින් අපි ලෑස්ති වෙමු. ලෑස්ති වුණා කියලා ළමයි කොහෙවත් යන්නේ නැහැ අද. මොකද මම අද තනියම ගෙදර ඉන්නේ. මොකද මම එළියට යන්නේ කොහොමත් තනියම ඉද්දි. මොකද මට මෙහෙ තාම يعني මම මෙහෙට ඇවිල්ලා තාම මාස 2ක් විතර. මොකද මට මෙහි භාෂාව කතා කරන්න බෑ. ඒ හින්දා ඉතින් මම තනියම තාම එළියට යන්නේ නැහැ. ගියොත් යන්නේ මගේ හබී බබී එක්ක තමයි. හබී බබී කිව්වේ මගේ හස්බන්ඩ්. එයා නැහැ. එයා වැඩට ගිහිල්ලා. එයා ඉතින් උදේ ගියාම ආයේ හවස එන්නේ. එතකන් ඉතින් මං තනියම ඉන්න ඕන. ඔන්න දැන් ලෑස්තිත් වුණා. දැන් ඉතින් උදේට කන්න තමයි තියෙන්නේ. අපි හදමු එහෙනම් අද සෑන්ඩ්විච් එකක්. මොකද මට අද හිතුණා සෑන්ඩ්විච් එකක් කන්න. මොකද මේ දවස් ටිකේම උදේට බත් කෑවා. ඉතින් අද බත් කන්න බෑ. ඉතින් ඒ හින්දා සෑන්ඩ්විච් එකක් කන්න හිතුණා. හදමු ඉතින්. මට සෑන්ඩ්විච් කනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන අබ ක්‍රීම්. එකටම අබ ක්‍රීම් එක තමයි මම ගාන්නේ සෑන්ඩ්විච් එකට. ඊට පස්සේ ගාන්නේ මයොනේසි. ඒ දෙක නැත්තම් සෑන්ඩ්විච් එකෙන් කිසිම වැඩක් නැහැ. ඔයාලත් කාලා ඇති මේ විදිහට. කාලා නැත්තම් කාලා නැති අය කාලා බලන්න. පුදුම රහයි. මගේ නම් ෆේවරිට්. මම ආසම මේ විදිහට තමයි. මල් ළමයි දැන් මේ ටිකේ පොඩ්ඩක් ඩයට් කරන්න පටන් අරන් තියෙනවා. මොකද මගේ බර වැඩි වෙලා ආපහු. ලංකාවේ ඉඳන් එද්දි තිබ්බ බර නෙමේ දැන් තියෙන්නේ. දැන් ගොඩක් මේ මාස දෙකට බර මාරි විදියට වැඩි වෙලා තියෙනවා. ඉතින් මට හිතුණා දැන් ඩයට් කරන්න පටන් ගත්තා නම් හරි කියලා. ඔන්න ඉතින් මගේ සෑන්ඩ්විච් එක හදලා ඉවරයි. ඔය තියෙන ඉතින් ඒකේ ෆයිනල් ලුක් එක තමයි. එහෙනම් ඉතින් දැන් කමු.
අනේ ඉතින් හද ඇත්තටම කිව්වොත් ලොකු දේවල් නැහැ මේ වීඩියෝ එකේ. මොකද මම අදනේ පටන් ගත්තේ. ඉතින් අද ඉතින් පොඩියට vlog එකක් කරන්න හිතුණා. අපි ඉස්සරහට බලමුනේ. මේක ඉතින් මගේ ආසම් කරන පැලයක්. මේක මෙහි දෙහි වර්ගයක් කියලා තමයි කිව්වේ. මං එන්න කලින් තමයි මේක හිටවලා තියෙන්නේ. ඒ දවස්වල නම් චූටිලු. දැන් නම් ටිකෙන් ටික බලන් ඉද්දි ලොකු වෙනවා. ඇත්තටම ලස්සනයි. මේවට නම් ඉතින් වතුර දාන්න ඕනේ මේ දවස්වල වහින හින්දා. වැස්ස නැත්තම් තමයි ඉතින් වතුර දාන්න ඕන. මම මෙහෙට ආව දවස්වලම මෙහෙ ක්ලාස් එකකට රෙජිස්ටර් වුණා. ඉතින් ඒ ක්ලාස් එකට එන්න කියලා කෝල් එකක් තාම දුන්නේ නැහැ. ඉතින් මම දන්න වචන ලියලා මම ගෙදර ඉන්න වෙලාවට පාඩම් කරගන්නවා. මොකද ඒක මොනකටත් හොඳයි. ඔන්න ඉතින් පාඩම් කර ඉද්දිම මට ආපහු බඩගින්නක් ආවා. ඔයාලා හිතනවා ඇති මරු ඩයට් එක කියලානේ. මරු ඩයට් එක තමයි. හැබැයි මම සැහැල්ලු දෙයක් මිසක් එහෙම ලොකු දේවල් කන්නේ නැහැ. මොන හරි බඩගින්නක් ආවොත් ඔය සැහැල්ලු මොන හරි දෙයක් කනවා ඉතින්. ගෙදර නූඩල්ස් එකක් ගෙනත් තිබ්බා. මම තමයි ගෙනාවේ. මොකද මම කොරියන් රාමෙන් කන්න පුදුම ආසයි. මොකද මම රාමෙන් ෆෑන් කෙනෙක්. හැබැයි මම හෙව්වේ නම් අර ඒ කියන්නේ රාමෙන් එකේ අර සැර වැඩි එක. මොකද මම ඒක තමයි කන්න ගොඩක් කැමති. ඒත් මෙහෙ ඒව නැහැ. මොකද දන්නේ මෙහෙ මිනිස්සු සැර කන්නේ නැති හින්දාද මේක යුරෝප රටක් හින්දාද අනේ මන් දන්නේ. හැබැයි රාමෙන් කියලා තමයි ගහලා තිබ්බේ. ඉතින් ඒ හින්දා මම ගත්තා. හැබැයි මේක චිකන් රාමෙන් කියලා තමයි ගහලා තිබ්බේ. මේක නම් මං හිතන්නේ සැර ඇති කියලා. මාත් පළවෙනි වතාව තමයි මේ කන්නේ. අපි කාලා බලමු ඉතින් කොහොමද කියලා. හැබැයි සැරනම් පාටක්වත් නැහැ පේන්න. හැබැයි ඉතින් කමන්නේ අලුත් එකක් නේ. අපි try කරලා බලමුනේ. බලමු ඉතින් කාලා කොහොමද රහ කියලා මේකේ. චුට්ටකින් මට හිතුණා ඔම්ලට් එකකුත් දාගන්න. පොඩ්ඩක් අර කොරියන් වයිබ් එකක් එන්නත් ඕනනේ නේ. ඒ හින්දා මම ඔම්ලට් එකක් දාගත්තා. ඔම්ලට් එකක් කියන්නේ බුල්සයි එකක් තමයි දාගත්තේ. මං කොහොමද කැමති බුල්සයි කන්න. මං ගොඩක්ම බිත්තර කන්නේ මෙහෙම තමයි. ගොඩක් අය නම් මේ විදිහට කැමති නෑ. හැබැයි මම නම් කැමති. ඔන්න ඉතින් ඒකත් හරි. ඒකත් දාගත්තා. එහෙනම් ඉතින් අපි කමු. මෙහෙම සීතලේ නූඩල්ස් එකක් කන්න තිබ්බනම් කොහොමද නේ? ඉතින් මේ කන්නේ මම දැන්. අපි කාලා බලමු කොහොමද තත්ත්වය කියලා. සීතල එකක් දිනක් තවත් දැනෙනවා වැඩි නේ. ඇත්තටම රහයි. අමුතුම රහක් එන්නේ. මොකද චිකන් රාමෙන් කියලානේ දාලා තියෙන්නේ. ඇත්තටම චිකන් රසක් තමයි එන්නේ. වෙනස්ම රසක්. හැබැයි පොඩ්ඩක්වත් කට දැවිල්ල නම් නැහැ. ඒක තරම් නම් හැබැයි හිතට නම් ඇල්ලුවේ නැහැ. මං වගේ තවත් චීස් පෙරේතයෝ සිටීද? මම නම් හරිම කැමතියි චීස් කන්න. චීස් කියන්නේ ආගමක්. චීස් දාපු කෑම හැමදේම කියන්නේ චීස් දාපු ඕන දෙයක් මං කනවා. මෙහෙ විතරක් නෙමෙයි ලංකාවෙද්දීත් ඒ කියන්නේ මංගාව හැපි ගව් චීස් පෙට්ටියක් අනිවාර්යෙන්ම තියෙනවා. මොකද ඉතින් කොහෙ ගියත් මං ගන්නේ චීස්. ඇත්තටම කිව්වොත් හැපි ගව් චීස් එක ඒ තරම් රහ චීස් එකක් නම් මම කාලම නෑ. මෙහි මේ චීස් එක ඇත්තටම රහයි. එහෙනම් අදට මම vlog එක මෙතනින් ඉවර කරනවා. මාව අහගෙන හිටපු බලාගෙන හිටපු හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. like එකක් දාලා comment එකක් දාන්න. ඒක මට ඔයාලගෙන් හම්බෙන ලොකු support එකක්. ඉතින් හැමෝටම ආදරෙයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්.